ආයිබුවන් මගේ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? හිරිපද වැස්සේ තෙමෙන්න නේද වස්තු එක අදත් එකතු වුණේ. එහෙනම් අපි හිරිපද වැස්සේ තෙමිනේදිමු. ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. හොඳ යාළුවා වගේ වස්තු මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරලා මේ වගේ වීඩියෝස් බලන්න දිගටම මාත් එක්ක එකතු වෙන්නකෝ. සමහර කතන්දර තියෙනවා ඒවා ඇත්තටම හරිම පුදුමයි. බලන්නකෝ. දීපොළවලට වහ වැටිලා තමන්ගේ මනුස්සය මරාගෙන ඒ මනුස්සයගේ දුවව සල්ලාලේගේ කරෙල්ලලා ඒ මදිවට ඒ දුවට උපන් පොඩි බබෙක්ටවත් යහතින් ඉන්න නොදී පස්සෙන් පන්නන හැටි. අනේ මන්දා අරුස්ගේ කීමට තමයි ටානියා තේකක් අරන් ආවේ චූටි නැන්දට කියලා. ඒත් ඉතින් තේක දෙන්නත් කලින්ම චූටි නැන්ද කඩා පැන්න කියන්නකෝ ටානියාගේ ඇඟට. ඒත් ඒකත් අරන් ගිහින් අරුෂ්ට දෙද්දි එයා හිතුවේ ටානියා එයාට ගොඩාක් ආදරේ කියලා වෙන්න ඇති. අනේ පව් කිස් එකක් ඉල්ලපු අරුෂ්ට ටානියාගෙන් තව ටිකකින් හම්බ වුණේ ලොකු ටොක්කක්. ඔය අතරේ තිඩස් එයාගේ අම්මවත් එක්කගෙන ඔලිවියාලාගේ ගෙදර ගිහින් ඇවිත් පුදුම සතුටකින් දැන් තිඩස්ගේ අම්මා ඉන්නේ. මොකද අච්චර ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක්ගේ දුව තමන්ගේම පුතාගේ හිමිකාරිය වෙනවා කියන්නේ. ඉතින් ආයි මොන කතාවද නේද? ඒත් මේ ගැන තිදසින් ඇහුව අම්මට තිදස්කින් හම්බ වුණේ ටිකක් සැර උත්තරයක්. විකාර කියවන්න එපා අම්මා. ඔලිවියා මට ගැලපෙන්නේ නෑ. අනික මම මෙතන ඉන්නේ ඩගිස් නිසානේ අම්මා. මං ඒ කෙලේ ගුණ තියන්න එපා. ප්ලීස් මාව තේරුම් ගන්න. කේන්තියෙන් හිටියේ තිදස් එතනින් නැගිටලා යන්න ගියා. ඔය අතරේ අද නම් ආරක්ෂාව ගැන ලොකුවට හිතුව ආත්මි පේසල එක්ක නොයා නිරාසයික විතරක්ම වැඩට යන්න ඕන කියලා තීරණය කරන්නේ. එයාගේ දෝනිව අර අරෝස්ගෙන් ආරක්ෂා කරගන්න විතරමයි. ඔෆිස් එකට බබාවත් එක්කන් ආව ආත්මිට බබා එයා ගාවෙන් තියාගන්න පුළුවන් වෙන්නේ පුංචි මොහොතකට විතරයි. තාත්ති ඕනි කියලා පුටුවෙමුත් බැහැලා යන ආත්මිගේ දුවගෙන යන්නේ තිදැස්ස ඉන්න කාමරේ පැත්තට. නිරාසා දැන් හිතන් ඉන්නේ ආත්මිට ඇත්ති තරම් සල්ලි තියෙනවා කියලානේ. මොකද ආත්මි කිව්වනේ සල්ලි නම් ප්‍රශ්නයක් නැහැ. මට ටික කාලෙකට ඉන්න තැනක් තමයි ඕනි කියලා. ඒත් නිරාසා හිතන විදිහේ මහ ගොඩක් සල්ලි ආත්මි ගාව නැහැ. තාත්තා ඉන්න කාලේ එයාගේ පොතට දාලා දීපු සල්ලි තමයි ආත්මිට ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියලා. වස්තු අදට යන්නම්. ආයමත් එනකල් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. මං වගේ ආදරණීය වස්තු.